සුබම සුබ දවසක් මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් කොහොමද ඔයාලා සතුටින් සනීපයෙන් ඇති කියලා හිතනවා. අදත් ඉතින් පොඩි වීඩියෝ එකක් අරන් ආවා මම. එන්නකෝ බලන්න. දවසම ඉතින් ගෙදර වැඩත් එක්ක තේ ටිකක්වත් බොන්න උනේ නෑ. ඊටත් වඩා තේ බොන්න දෙයක් නැති වුණාම තේ බොන්න හිතෙන්නෙත් නෑ. ඒ නිසා තමයි ඉතින් මේ තේ බොන්න දෙයක් හදන්න කියලා හැදුවේ. තේ බොන්න දේවල් හදන්න ලොකු දේවල් නම් අද ගෙදර නෑ. තියෙන දේවල් අරගෙන බලනවා ඉතින් පොඩි කෑමක් හදන්න. බලන්නකෝ ඉතින් මම මොනවද හදන්නේ කියලා. ඇත්තටම හරිම ලේසි මේක හදාගන්න. ලොකු වෙලාවක් යන්නෙත් නෑ. ඒ වගේම හාල් පිටි එහෙම ඕනෙත් නෑ. පාන් පිටි ටිකක් තිබ්බනම් ඒ හොඳටම ඇති. මම මේ හදන්නේ හැඳි කැවුම් නම් ඉතින් මේ ඔයාලත් හදලා ඇතිනේ. ඒ වුණාට මම මේ හැඳි කැවුම් හදන්නේ මේ හාල් පිටි නැතුව පාන් පිටි වලින් විතරක්. පාන් පිටි සීනි ලුණුයි දාලා මේ අර පොල් කිරි දාන්න තියෙනවා නම් තවත් හොඳයි. මම පොල් කිරි නම් දැම්මේ නෑ. ඉතින් මේ හදිසියට හදන නිසා මේ වතුරෙන් තමයි කවලම් කරේ. පොල් කිරි දැම්මේ නෑ කියලා රස අඩුවක් එහෙම නෑ. හොඳ රසට තියෙනවා. ඔයාලත් ඉතින් මේ හදලා බලන්න මේ විදිහට. මේ මහා දේවල් ඕනේ නෑ. හාල් පිටි අවශ්‍යත් නෑ. අර ඒවලට තේ බොන්න හදාගන්න පුළුවන්. ඔයාලත් ඉතින් හදලා බලන්න මේ විදිහට. මහා වෙලාවක් යන්නෙත් නැති නිසා හදාගන්න පුළුවන් ලේසියෙන්ම. හදලා බලන්නකෝ ඉතින් ඔයාලත් වෙලාවක. මේ කැවුම් අපේ පැත්තේ නම් ඉතින් වැඩිපුරම හදන්නේ කිරි දානවලට තමයි. නිකන් හදනවා අඩුයි. මම ඉතින් ලේසියට මේ තේ බොන්න හදාගත්තට මෙහෙම පොල් තෙල් උනත් එහෙම මහා ගොඩක් යන්නේ නෑ. ටිකක් ගිත් තිබ්බම මේ ගොඩක් හදාගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඉතින් මම මේ කැවුම් ටික හදාගන්නේ. දරත් හොඳට පත්තු වෙන නිසා ඉතින් ඉක්මනට හදාගන්න පුළුවන් වුණා. මේ දවස්වල හරියට වැඩි අපිට නම් අපිට කියන්නේ මට අපේ මේ ගෙවල් අවට ටිකක් ලොකු ඉඩක් තියෙන නිසා වැස්සත් එක්ක ඉක්මනට කැලේ වැවෙනවා. ඉතින් නිතර සුද්ධ කරන්න ඕනේ. ඒ සුද්ධ කරත් මේ වැස්සත් එක්ක මේ ඉක්මනට කැලේ වැවෙනවා. මේ හැමෝටම ඉතින් ලොකු ඉඩ කඩක් නැති නිසා ඒක දැනෙනවා අඩුයි. මේ සමහරක් අයට ඉතින් ඔය පොඩි ඉඩක්නේ තියෙන්නේ. ගේ වටේ චූටි ඉඩක් තියෙන්නේ. ඒකත් ඉතින් ඔය මල් පැල එහෙම හිටව ගත්තම ඒත් මිදුල අඩු වෙනවා. අපේ ඉතින් මිදුල ටිකක් ලොකුවට තියෙනවා. ඒ නිසා තමයි ඉතින් මෙච්චරටම වැඩි. ඉතින් දවසම මම කරන්නේ ඉතින් සුද්ධ කර අතු ගාන එක තමයි. ඒ කරලා සතියක් එකමාරක් දෙකක් යනකොට ආයි ඒ වගේම වැවෙනවා. එහෙම මහන්සි වෙන වැඩ කරනකොට තේ බොන්න ඕනි නිතරම වගේ. නැත්තම් අර මේ වැඩ කරන්න බෑ වගේ එකක් තියෙනවා මහන්සි. අර මහන්සිය නැති වෙනවා තේ බිව්වම. ඔය ගොඩක් වැඩ කරන අයත් නිතර තේ බොන්නේ ඒ නිසා වෙන්නේ නැති. මටත් ඉතින් ගෙදර මේ ඔය වගේ මහන්සි වෙන වැඩ කරනකොට තේ බොන්නම ඕනි වෙනවා. ඒත් ඉතින් අර නිකන් සීනි ටිකක් දාලා ප්ලේන් ටිකක් හදාගත්තට බොන්න හිතෙන්නෙත් නෑ මුකුත් නැතුව. ඉතින් වැඩත් එක්ක මගේ කැවුම් ටිකක් දැන් හදලා ඉවර වෙගෙන යන්නේ. බලන්නකෝ හොඳයිද කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් හදාගත්ත කැවුම් ටික තියෙන්නේ. මං ඉතින් අර ගොඩක් ලොකුවට නෙවෙයි හදාගත්තේ පොඩියට. ඒ වුණාට ඉතින් හොඳට තියෙනවා.
ඔය මැද එහෙමත් හොඳට තැම්බිලා තියෙනවා. දැන් ඉතින් බාස්කට් එකකට දාලා තියාගෙන තේ බොන්න තමයි තියෙන්නේ. ඔයාලටත් කියන්න ඉතින් හදලා බලන්න හොඳයිද කියලා. තේ වෙලාවට පහසුවෙන් හදාගන්න පුළුවන් දෙයක් තමයි ඉතින්. එහෙනම් අදට මම ගිහින් එන්න. ආයෙත් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.